හායි යාළුවනේ කොහොමද ඔයාලත් ආසයිද මේ වගේ මේකප් එකක් දාලා නෑ වගේ පේන ලස්සන මේකප් එකක් කරගන්න. මම ඔයාලට කියලා දෙනවා ඒ විදිහේ මේකප් එකක් කරන විදිය. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ බඩ් එක විතරයි. එහෙනම් අපි බලමු කොහොමද මේකප් එක කරගන්නේ කියලා. හරි. අද වීඩියෝ එක කරන්න මම පාවිච්චි කරන්නේ ක්‍රේලොන් එකේ ස්ටික් ෆවුන්ඩේෂන් එක. මෙන්න මේ දෙක. මේක චයිනීස් එක. මේක FS36 මේ දෙක තියෙනවා නම් ඕනම සමකට මේකප් එකක් දාන්න අපිට පුළුවන්. ඔයා සුදු කෙනෙක් නම් ඔයා FS36 එකෙන් වැඩිපුර පොඩ්ඩක් පාවිච්චි කරන්න ඕන. ටිකක් කළු වගේ කෙනෙක් නම් ඔයා චයිනීස් එක වැඩිපුර පාවිච්චි කරන්න ඕන. හරි මම අද කියලා දෙන්නම් මේකප් එක දාන විදිය. ස්පොන්ච් එකක් ගන්න ඕනේ. මේ ස්පොන්ච් එක තෙත ස්පොන්ච් එකක් නෙවෙයි. ටිකක් වියලි ස්පොන්ච් එකක්. දැන් අපි මේ චයිනීස් එකයි 36 එකයි ගත්තා. මේකෙන් සමානව මෙන්න මේ විදිහට අරගන්න. ඊට කලින් මම මූණට මේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගාලා තියෙන. එතකොට මේ මේකප් එක දැම්මහම වෙන හානිය අවම කරගන්න පුළුවන් අපේ මූණට. මේ විදිහට පොඩි ස්තරයක් ගන්න. අපි නෝමල් සිම්පල් මේකප් එකක් නේද දාන්නේ. නිසා ගොඩවල් ගන්න ඕනේ නැහැ ෆවුන්ඩේෂන් ගොඩවල් ගෑවහම තමයි කැතට පේන්නේ. පොඩ්ඩක් ගන්නවා. ඇස් වටේ ඇස් උඩ මෙන්න හය දෙපැත්ත මේ හැමතැනම හොඳට ෆවුන්ඩේෂන් එක ගා ගන්න ඕන. දැන් ඔයාලට පේනද මූණේ තියච්ච කඩතුළු ගතිය කිසි දෙයක් නැහැ. ෆවුන්ඩේෂන් එක ගෑවිලා තියෙනවා. ලාස්තරයක් විදිහට තමයි ෆවුන්ඩේෂන් එක ගෑවිලා තියෙන්නේ. මේ ෆවුන්ඩේෂන් එක කන් දෙකේ බෙල්ලෙත් ජා ගන්න ඕන. දැන් මගේ මූණ ටිකක් සුදු කෙනෙක් සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා මේ දැන් මම මේ දෙකනේ ගෑවේ එක සමානව අරගත්තා. සුදු කෙනෙක් නම් මම ඔයාලට කිව්වනේ FS36 එකෙන් චුට්ටක් ගන්න ඕන කියලා. දැන් මම කරන්නේ FS36 එකෙන් ඉතින් පාරක් පොඩ්ඩක් අරගෙන පොඩි ටච් එකක් දෙනවා. එතකොට මගේ හමේ පාටයි මේකප් එකේ කලර් එකයි එක සමානව ලස්සනට පේනවා. ඔයා ටිකක් තලලු කෙනෙක් නම් ඔයාට පුළුවන් චයිනීස් එක ගන්න මේ විදියට. හරි දැන් මට ඇති මේ ඇස් වටේ ටිකක් කළුයි වගේනේ අපි පොඩ්ඩක් මේ ටිකක් මේකප් එක පොඩ්ඩක් මේ ෆවුන්ඩේෂන් එක වැඩිපුර පොඩ්ඩක් ඇප්ලයි කරන්න ඕනේ. මට දැන් මේ ඇති ෆවුන්ඩේෂන්. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක ගෑවෙන් පස්සේ අනිවාර්යයෙන්ම පවුඩර් කරන්න ඕනේ. අපි දැන් මේ මේකප් එක දාන්නේ කොහොමද පාටි එකකට යන්නනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එතකොට දාඩිය දානවා අපට අවුවේ යන්න වෙනවා. ඒ නිසා හොඳට මේ පවුඩර් කරලා මේක මේ ෆිනිෂ් කරාම දාඩිය වලට එහෙම මේ මේකප් එක දිය වෙන්නේ නැහැ. අපිට ගෙදර එනකනොත් උදේ දාගෙන ගියා වගේම හොඳට මේකප් එක තියාගන්න පුළුවන්. මම මේ බ්‍රෂ් එකකින් මේ විදිහට හොඳට පවුඩර් කර ගන්නවා. හරි. දැන් ඔයාලට පේනවනේ වෙනස මගේ මූණේ. ඊට පස්සේ මම අයිබ්‍රෝ හදා ගන්න තමයි හදන්නේ. අපි හොඳට අයිබ්‍රෝ හදලා තියෙනවනේ මේකප් එක දානකොට නැත්නම් කැතයි. මේ වගේ අයිබ්‍රෝ පෙන්සිල් එකක් ගන්න. අයිබ්‍රෝ පෙන්සිල් එක අරගෙන අපි මේ අයිබ්‍රෝ දෙක අඳ ගන්න තමයි හදන්නේ. මගේ අයිබ්‍රෝ දෙක නම් ලොකුවට අඳින දෙයක් නැහැ. ඒතර සමහරක් තැන්වල මේ අයිබ්‍රෝ නැහැ. ඒ තැන් පොඩ්ඩක් අපි මේ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් හදා ගන්න තමයි හදන්නේ.
මම මේ අරන් තියෙන්නේ මේ දුඹුරු පාට අයිබ්‍රෝ පෙන්සිල් එකක්. එතකොට අර තද කළුවට කැපිලා පේන්නේ නැහැ. නෝමල් ලස්සනට තියෙනවා. දැන් සමහරක් අයගේ සමහරක් තැන්වල අයිබ්‍රෝ නැහැනේ. ඒවා මේකෙන් මේ ගාලා ෆිල් කරගන්න පුළුවන්. මගේ ලොකුවට අඳින්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ අයිබ්‍රෝ දෙක පීර ගන්න. එතකොට අර අපි අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් ගාපුවා මේ ලස්සනට මේ එක සමාන විහිදලා ගිහලා ලස්සනට තියෙනවා. දැන් අයිබ්‍රෝ දෙකත් හරි. ඊට පස්සේ අපි අයි ෂැඩෝ ගන්න තමයි හදන්නේ. මම අරගෙන තියෙන්නේ මේ සාමාන්‍ය අයි ෂැඩෝ පැලට් එකක්. ඒකේ තියෙන රෝස පාට තියෙනවා, දුඹුරු පාට තියෙනවා. මම ඒ පාටවල් ගත්තේ. ඒතකොට මම සාමාන්‍යයෙන් කොහොමත් මේ ඇහැ උඩ රෝස පාට තමයි ගන්න. ඒතකොට මට බ්ලෂර් වෙනුවටත් මේකේ තියෙන රෝස පාටක්ම ගන්න පුළුවන් නිසා ඔයාලත් මේ එහෙම ගත්තාම හරි රෝස පාට තියෙන අයි ෂැඩෝ පැලට් එකක්. මං අතින්ම තමයි මේ රෝස පාට තමයි මම ගාන්නේ. මෙහෙම අපිට මේ විදිහට ඇහැ වහලා මේ හොඳට රෝස පාටම ගා ගන්න පුළුවන්. දැන් මම ටිකක් තදට ඒ ටික ගන්න නිසා මම තව වැඩක් කරනවා. ඒ තමයි මේ මගේ ලිප්ස්ටික් එක තියෙනවනේ. ලිප්ස්ටික් එකෙන් මේ පින්සලෙන් ලිප්ස්ටික් පොඩ්ඩක් අරගෙන මේ මෙහෙම හැ උඩ ටිකක් ගාලා ඒක අතින් හොඳට මේ බ්ලෙන්ඩ් කරනවා. එතකොට ඒ ටික අර සාමාන්‍ය තද රෝස පාටකට වගේ අර දැන් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට මේ හැත් කරගන්න. දැන් හරි. ඊට පස්සේ මම මේ දැන් අර ඇස් දෙක ටිකක් දිගට වගේ පේනවා නිසා මම කරන්නේ මගේ අයිෂැඩෝ පැලට් එකෙම තියෙන මේ දුඹුරු පාට. අන්නේ දුඹුරු පාට මේ පෙන්සිල් එකෙන් අරගෙන මේ පින්සලෙන් අරගෙන මේ කොනට දානවා. එතකොට අපි අර මේ ටිකක් දිගට පේනවා. එතකොට පුළුවන් අයිලයින් එක උනත් ඉඳගන්න ඒ ටිකට මේ ඊට පස්සේ මස්කාරා ගන්නවා. හරි මස්කාරාත් කියන. ඊට පස්සේ මං අර අයිෂැඩෝ පැලට් එකෙන් දෙන රෝස් පාට අරගෙන බ්ලෂ් වෙනුවට මේ කනේ මෙන්න මෙතන මේ කොනේ ඉඳලා මේ හයට විතර ගා ගන්න.
පස්සේ ලිප්ස්ටික් ගන්නවා. දැන් ඔයාලගේ මේ වගේ ටිකක් මේ ලිප්ස්ටික් ගන්නකොට පිට පැන්න නම් අපිට තියෙන අපි අර ස්ටික් ෆවුන්ඩේෂන් එකෙම ටිප් එකක් කරන් මේක වහගන්න පුළුවන්. ඒ වගේ ලොකුවට ඉච්චර හිතන්න. හා හරි. ඔයාලට පුළුවන් ඉතින් මේ ඇස් මේ අත ලයින් එක ඇඳ ගන්න, උඩ ලයින් එක ඇඳ ගන්න. මම මේ ඒක කරේ නැහැ. මේ ඒක කළා අර මේ දැන් අපි මේ හොදලා යවනකොට මේ මුළු ඇස් දෙකම මේ කළු පාට වෙනවා. මම ඒ නිසා මම ඒ වෙනුවට කරන්නේ අර මේකේ දුඹුරු පාට අයි ෂැඩෝ එකෙන්ම කොන ඇඳ ගත්තාම ඇස් දෙක දිගට පේනවා. ඒ විදිහට තමයි. ඔන්න දැන් මේකප් එක ඉවරයි. අපි අද කරේ සිම්පල් මේකප් එකක්නේ. දැන් අද ඔයාලට පුළුවන් පාටි එකට වගේ යනකොට මේ මේකප් එක try කරලා බලන්න. මේ මේකප් එක එහෙම දිය වෙන්නේ, දාඩියට දිය වෙන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපිට යන විදිහටම ගෙදර එනකොටත් මේ මේකප් එක තියෙනවා. සිම්පල් මේකප් ලුක් එකක් තමයි තියෙන්නේ. ඔන්න විදිහට තමයි මේකප් එකේ අවසාන ලුක් එක තියෙන්නේ.